Hello boys and girls. Cyberdupe අපේ channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ගැන ගත්තොත් ඔයාලට මතකයි අපි කලින් කතා කරා SQL injection part 1 කියලා වීඩියෝ එකක්. ඒතර අද මේ වීඩියෝ එක SQL injection part 2 විදිහට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ එකේදී ඔයාලට SQL injection ගැන සම්පූර්ණ knowledge එක අපි ලබා දෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕන ඔයාලට මේ වීඩියෝ එක තේරෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයා මුලින්ම SQL කියන language එක පොඩ්ඩක් ඉගෙනගෙන තියෙන්න ඕන. හරිද? ඒ වගේම request එකක් කියන්නේ මොකක්ද කියන එකත් දැනගෙන ඉන්න ඕන. ඉතින් මේ දෙකම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අපේ කලින් වීඩියෝ එක බැලුවොත් අනිවාර්යයෙන් මේක බලලා එන්න නැත්නම් ඔයාලට මේ කොටස තේරෙන්නේ නැහැ. හරිද? ඒ වගේ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. SQL injection කියලා කියන්නේ අතන ගත්තොත් ලොකු damage එකක් කරන්න පුළුවන් method එකක් ක්‍රමයක්. ඉතින් ගොඩක් වෙබ්සයිට් වල තියෙනවා. ඉතින් මේක කොහොමද වැඩ කරන්නේ, මේකෙන් කොහොමද ඇටැක් එකක් කරන්නේ, මේ වගේ දේවල් ගොඩක් කතා කරනවා මේ වීඩියෝ එකේදී. හරිද? ඉතින් මේක තමයි මම SQL injection ගැන ගේන අවසාන වීඩියෝ එක. ඉතින් මම මේ වීඩියෝ එකේදී සම්පූර්ණව මේ SQL කියන language එක ගැන සම්පූර්ණ knowledge එක ඔයාලට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඉතින් එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද ඔයාලා බග් බවුන්ටි නෙවෙයි, ඔයාලා මොනවා කරත් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. හරිද? ඉතින් වීඩියෝ එක අවසානකම් බලන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා අපිට පොඩි support එකක් දෙන්න. ඒ වගේම වීඩියෝ හොදාද නැද්ද කියලා අනිවාර්යෙන් comment එකක් දාලා අපිට කියන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකේදී හම්බෙමු. All my friends I want Audis, smoking on booth and it's my weed. I check the bitch like I'm Mari. Sorry bitch, I don't say sorry. Look at my cup, it got dope. I been there. හරි නම් boys and girls අපි වැඩේ පටන් ගමු. මම මුලින්ම කිව්වා වගේ ඇත්තටම ගත්තොත් මේ වැඩේට වටෙන්න කලින් ඔයාලට සාමාන්‍ය SQL කියන language එක ගැන සාමාන්‍ය basic knowledge එකක් ඕන. හරිද? ඒ වගේම request එකක් කියන එක කොහොමද වැඩ කරන්නේ කියලාත් ඔයාලට සාමාන්‍ය basic knowledge එකක් ඕන. ඉතින් ඇත්තටම කිව්වොත් මේ SQL injection කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් මේක SQL language එකේ තියෙන වරදක් නෙවෙයි. හරිද? ඒක සාමාන්‍යව දන්නවා Facebook වලින් hack කරද්දී නැත්නම් WhatsApp වලින් hack කරද්දී මොකක් හරි බග් එකක් හින්දා මේක hack වෙන්නේ. හැබැයි එහෙම දෙයක් නෙවෙයි මෙන්න මේ SQL වල තියෙන්නේ. හරිද? ඉතින් ඒක වලට තරලව තේරෙයි ඉස්සරහට යද්දී. හරි? ඉතින් මම පොඩ්ඩක් මේක පැහැදිලි කරලා ඉන්නම්. ඇත්තටම ගත්තොත් SQL කියන language මෙන්න මේ SQL කියද්දී දන්නවා language එක language එකක් නෙවෙයි, language කිහිපයකට තමයි මෙන්න මේ SQL කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් අද වෙද්දී ඔයා දන්නවා ගොඩක් වෙබ්සයිට් වල database තියෙනවා. මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. හරිද? දැන් හිතන්න මගේ තියෙනවා cyberdupe.site කියලා වෙබ්සයිට් එකක්. හරිද? මට ඔයාලට පෙන්නන්න තව වෙබ්සයිට් එකක් තිබ්බනම් හොඳයි. අපි මේක ගමුකෝ. හරි. ඉතින් ඇත්තටම ගත්තොත් මම කියන්නම් මේකට. nice. හරි. ඉතින් ඇත්තටම ගත්තොත් මගේ මේ වෙබ්සයිට් එක ගත්තට පස්සේ මේ වෙබ්සයිට් එකේ තියෙන දේවල් සාමාන්‍ය CSS HTML වගේ දේවල් පාවිච්චි කරලා ගන්න පුළුවන්. හරිද? මේ වලදී සාමාන්‍ය කිසිම input output එකක් නැහැ. සාමාන්‍ය basic දේවල් තමයි මේ වෙබ්සයිට් එක use කරලා තියෙන්නේ. හැබැයි මේ වගේ එකට ගියාට පස්සේ එහෙම නැත්නම් ඔයා දවසක් ගන්න නිකන් අදහසක් වලට ගන්න නිවුස් දාන වෙබ්සයිට් එකක්. හරිද? ඉතින් ඒ වගේ එකට ගියාට පස්සේ අතර ගත්තොත් daily news update වෙනවා. සාමාන්‍ය විනාඩි 5න් 5ට මේ වෙබ්සයිට් එක අප්ඩේට් වෙන්න ඕන. මොකද news අලුතෙන් එන්නේ news දාන්න ඕන. හරිද? ඒ වගේම දැන් හිතන්න login page එක Facebook වගේ ගත්තට පස්සේ ඒ users ලා ගොඩක් ඉන්නවා. හරිද? ඉතින් මේ users ලා ඔක්කොම ටික මෙන්න මේ HTML එකේ save කරන්න බෑ. මේ HTML forum එකේ save කරන්න බෑ. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම save කරනවා නම් ඇත්තටම ගත්තොත් inspect කියලා ඕන කෙනෙක්ට බලන්න පුළුවන් හින්දා ආපස්සට ඕන කෙනෙක්ට ගන්නත් පුළුවන් users ලගේ password ටික. හරිද? ඉතින් ඒ හින්දා අද වෙද්දී ඇත්තටම ගත්තොත් 100කට 90කට වඩා වැඩියෙන් අනිවාර්යයෙන්ම වෙබ්සයිට් වල මෙන්න මේ database කියන එක පාවිච්චි වෙනවා. හරිද? මම දන්නවට තවත් සරලව තේරුන්නේ නැහැ කියලා මම පොඩ්ඩක් ඒක තවත් පැහැදිලි කරලා කියන්නම්. මම මෙතන paint එක open කරගන්නම්. හරි. මම කිව්වේ ඇත්තටම ගත්තොත් ඔයා දන්නවා සාමාන්‍ය වෙබ්සයිට් එකක් හදන්නේ HTML, CSS වගේ language choose කරලා. හරිද? හැබැයි එහෙම වෙබ්සයිට් එකක් හදද්දී දැන් හිතන්න මම මොකක්ද වෙබ්සයිට් එකක් හැදුවා. හරිද? මේ වෙබ්සයිට් එක හැදුවට පස්සේ දැන් හිතන්න මට මේකට හැමදාම මොන හරි දෙයක්, ඒ කියන්නේ හිතන්න අලුතෙන් news එකක් ආවොත් ඒ news එක මේකේ පේන්න හදන්න ඕන. හරිද?
ආන් ඒ වගේ එකක් කරද්දී මට හැමතිස්සෙම වෙබ්සයිට් එකට ගිහලා මේ HTML කෝඩ් එඩිට් කරගෙන ඉන්න බෑ. හරිද? මම ඔයාලට පෙන්නන්නම් තප්පරයක් දෙන්න. හරි නයිස්. ඔයාලට මේ පේන්නේ ඇත්තටම ගත්තොත් මේ විදිහට ඔයාලා පේන වෙබ්සයිට් එකේ ඔයාලට මේ පේන වෙබ්සයිට් එකේ බෑක් එන්ඩ් එකේ. හරිද? ඉතින් ඇත්තටම ගත්තොත් මේ තමයි බෑක් එන්ඩ් එක තියෙන්නේ. ඔයාලට මේ විදිහට ලස්සනට මේ විදිහට ලස්සන GUI එකක් එක්ක ඔයාලට mouse එකත් වෙනස් වෙනවා. මේව තිබ්බට ඇත්තට ගත්තොත් බෑක් එන්ඩ් එකේ තියෙන්නේ මේ විදිහට. ඔයාලට වෙනදී ෆොටෝ තියෙන විදිහ මේ මම ඔයාලට ඒක ඕපන් කරලා පෙන්නන්නම්. අන්වැ අර අපි මේ HTML එක බලමුකෝ. ඔයාලට වෙනදී අපිට මේ HTML එක එහෙම ඇත්තටම ගත්තොත් ඔයාලට හරිය විදිහට මේක පෙවුනට වෙබ්සයිට් එක පෙවුනට බෑක් එන්ඩ් එකේ තියෙන්නේ මේ විදිහට. මේ ඔයාලට වෙනදී සම්පූර්ණ කෝඩ් විතරයි තියෙන්නේ. දැන් ඇත්තටම ගත්තොත් ඔයා දන්නවා නිවුස් වෙබ්සයිට් ගොඩක් තියෙනවා. මට මේක හොඳ නිවුස් වෙබ්සයිට් එකක් හොයාගන්න පුළුවන් වුණොත් හොඳයි. මොකද මට හැම එකක්ම මෙතන පෙන්වන්නත් බෑ. මොකද ඊට පස්සේ වෙන ප්‍රශ්නයක් වෙනවා. දැන් හිතන්නක මට පෙන්වන්න වෙබ්සයිට් නැහැ. කොහොම හරි මේ වෙබ්සයිට් කියලා හිතන්නකෝ. මේ වෙබ්සයිට් වල ඔයා දන්නවා සාමාන්‍ය HTML කෝඩ් වෙනස් කරලා ඔයා දන්නවා සාමාන්‍ය ඩේලි නිවුස් වැටෙනවා. හරිද? ඉතින් මේ ඩේලි නිවුස් වැටෙද්දී මේව හැමදාම HTML කෝඩ් වෙනස් කර දානවා කියලා කියන්නේ නිකන් එපා වෙන වැඩක්. හරිද? මම මෙතන කීප යන්නම්. ඔයාලා වෙනති මේ විනාඩි 5න් විනාඩි 29කට කලින් පෝස්ට් එකක් දාලා තිනවා. මේ වගේ පෝස්ට් හැමතිස්සෙම ඔයාලා බලන විනාඩි 22කට කලින් 3කට කලින් ඔයාලා වෙනති ගොඩක් පෝස්ට් තියෙනවා. ඉතින් අත්‍යවශ්‍යම ගත්තොත් දැන් මේ පෝස්ට් දාන කෙනා හැමතිස්සෙම HTML කෝඩ් වෙනස් කර මේ විදිහට HTML කෝඩ් වෙනස් කර මෙයා එකින් එකට පෝස්ට් ඇඩ් කරනවා කියන නිකන් එපා වෙන වැඩක්. හරිද? ඉතින් ඇත්තට ගත්තොත් අනිත් එක මෙතන මේ HTML CS ගැන දැනුමක් තියෙන කෙනෙකුත් නෙවෙයි මෙන්න මේ වෙබ්සයිට් වලට මේ පෝස්ට් දාන්නේ. හරිද? ඉතින් ඇත්තට ගත්තොත් මේකට උදාහරණයක් ගත්තොත් ඔයාලට වෙනදී පෝස්ට් ගොඩක් තියෙනවා මේ හැමතිස්සම පෝස්ට් කරනවා. මේකට විසඳුමක් විදිහට තමයි මෙන්න මේ database කෙනෙක් තියෙන්නේ. හරිද? මේ database වල වෙන සරලව ගත්තොත් ඔයා හිතන්න ඔයාලට මේ විදිහට පෝස්ට් එකක් පෙන්නනවා. හරිද? ඔයාලට පෝස්ට් එක පෙන්නුවට මේ තියෙන database එක. හරිද? ඔයාලට පෝස්ට් එක පෙන්නද්දි ඔයාට ඕන එක දැන් හිතන්න ඔයාලට මේ විදිහට ෆොටෝ එකක් ලෝඩ් වෙනවා නම් මෙයා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම database එකට ගිහිල්ලා database එකේ විස්තර ටික අරගෙන ඉක්වන්න ඔයාලට පෙන්නනවා. හරිද? එහෙම දෙයක් තමයි සරලව මෙතන වෙන්නේ. එහෙම නැත්නම් තව මම උදාහරණයක් දෙන්නම්. ඔයා හිතනවා Facebook එකට ලොග් වෙනවා. හරි. දැන් ඔයා හිතන්න මේ තියෙන Facebook කියලා ගන්නකො. ඔයා මේ Facebook එකට ලොග් වෙද්දි මොකක්ද වෙන්නේ? ඔයා login page එකේ log වෙද්දි ඔයාගේ login username password ටික ඉස්සෙල්ලාම යනවා database එකට. හරිද? database එකට ගිහිල්ලා database එකේ ඉතින් තියෙනවද කියලා බලලා තමයි ඔයාට password response එක එන්නේ. හරිද? ඉතින් අත්‍යවශ්‍යම තරම මුලින් කිව්වා වගේ මේ වෙබ්සයිට් මේවා හැන්ඩල් කරන්න ඇත්තම ගත්තොත් මේ HTML CS ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. හරිද? එයාලට සාමාන්‍ය සරල GUI එකක් තියෙනවා මේ විදිහට ෆොටෝ ටික දාන්න. හරිද? මෙතනින් ෆොටෝ ටික දාන්න ඕනේ, මෙතනින් ස්ටෝරි ටික දාන්න ඕනේ. මේ විදිහට සරල GUI එකක් තමයි තියෙන්නේ. මම ඒකට උදාහරණයක් විදිහට පෙන්නන්නම්. ඔයාලට බේරෙති මේ නිවුස් එක ගියාට පස්සේ ඔයාලට තියෙන මේ නිවුස් එකේ තියෙන ඉන්ටර්ෆේස් එක මේ තියෙන ඉන්ටර්ෆේස් එකම තමයි අපි වෙන නිවුස් එකකට ගියත් තියෙන්නේ මේ තියෙන්නේ. ඒකට හේතුව තමයි මාර්ක් කියපු සරලම හේතුව. ඇත්තටම ගත්තොත් මෙයාලා එකින් එකට මේ පෝස්ට් එඩිට් කරනව නෙවෙයි, අලුතෙන් HTML කෝඩ් ලියනව නෙවෙයි. එයාලා මොකද කරන්නේ? එයාලගේ GUI එකේ ලස්සනට පෝස්ට් ටික අප්ලෝඩ් කරනවා. හරිද? ඒ ටික ෆොටෝස් ටික දාලා ඒක ලස්සනට හදද්දී ඒක ආපස්සට වැටෙන්නේ මෙන්න මේ විදියට. හරිද? ඒක තමයි සරලව මෙතන වෙන්නේ. මම හිතනවා ඔයාලට සරලව තේරෙන්නේ නැති කියලා. ඉතින් අත්තන ගත්තොත් අද වෙද්දී ඔයා දන්නවා සාමාන්‍ය මගේ දැන් මේ වෙබ්සයිට් එක අත්තර ගත්තොත් මේක ඉන්ජෙක්ෂන් කරලා මොන හරි ඩේටාබේස් එකක් සම්බන්ධ නැහැ. හරිද? මේක තනි කර තියෙන HTML කෝඩුයි CS කෝඩුයි ඒ ටික විතරයි. හරිද? ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ HTML කෝඩ් තියෙනවා. ඔයාලට වෙන CS කෝඩ් තියෙනවා මෙච්චරයි. JS කෝඩ් එකක් තියෙනවා. ඔයාලට වෙනදී මේ ටික විතරයි තියෙන්නේ. හැබැයි සාමාන්‍ය මේ වගේ වෙබ්සයිට් එක බෑක් එන්ඩ් එකට ගියොත් ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඩේටාබේස් එකක් තියෙන්න ඕන. හරිද? ඉතින් මම හිතනවා සරලව තේරෙන්නේ නැති. අද වෙද්දි 90%කට වඩා අද තියෙන වෙබ්සයිට් වලින් 90%කට වඩා තියෙන්නේ ඩේටාබේස් එකක් සම්බන්ධ වෙබ්සයිට්. හරිද? ඉතින් මේ ඔයාලට දැනදී සරලව අදහසක් ගන්න පුළුවන් මේ Facebook මේ වගේ වෙබ්සයිට් ගත්තට පස්සේ මේ හැම තැනකම ඩේටාබේස් තියෙනවා කියන එක. හරිද? අපි පොඩ්ඩක් එක බෑක් එන්ඩ් එක වැඩ කරන විදිය පොඩ්ඩක් බලමු. මම ඉතින් ඔයාලට එක පෙන්නන්න පොඩි HTML ෆයිල් එකක් හදුවා. මට තප්පරයක් දෙන්න මම ඒක හොයාගන්න එක. හරි නයිස්.
මේ තියෙන්නේ මම හදාගත්ත සරල පොඩි PHP ෆයිල් එකක්. ඔයාලා දැන් මෙතන PHP ෆයිල් තියෙනවා, HTML ෆයිල් තියෙනවා. මම මේක වෙබ්සයිට් එකට යන්නම්. හරි. ඔයාලා පේනවා මේ විදිහට තමයි login form එකක් තියෙන්නේ. ඔයා හිතන්න මේ තියෙන්නේ Facebook වගේ එක login page එකක්. හරිද? ඉතින් ඔයාලා පේනවා මේ විදිහට refresh කරනවා, ලස්සනට refresh කරනවා. ඉතින් මම log වෙන්න try කරනවා. හරි. මම username ගන්න අතරම ගත්තොත් 456. හරි. මේ විදිහට මම password දාලා log වෙන්න try කරනවා. ඔයාලා පේනවා log වෙන්න බෑ. හරිද? අපි පොඩ්ඩක් මේකේ back end එක බලමු. මම මේක right click කරනවා, inspect යනවා. ගියාට පස්සේ මම ඉතින් network tab එකට ගිහිල්ලා මම මේක පැහැදිලිව පේන්න දාගන්නම් මේකට. sorry. දාගන්නම් මේකට. හරි. දාගෙන මම මේක ආයෙත් සැරයක් login වෙනවා. ඔයාලට පේනවා ඇති request එකක් යනවා මෙන්න මේ විදිහට. හරිද? ඔයාලට පේනවා ඇති login.php කියන එකට request එකක් යනවා. හරිද? ඔයාලට පේනවා ඇති localhost එකේ මෙන්න මේ SQLi lab කියන ෆයිල් එක ඇතුලේ තියෙන login.php කියන ෆයිල් ෆෝල්ඩර් එකට. හරිද? මෙන්න මේ login.php කියන එකට request එකක් යනවා. හරිද? ඔයාලට පේනවා login.php එකේ ඉන්නේ මේ login.html එකේ ඉඳලා login.php කියන වෙබ්සයිට් එකට රික්වෙස්ට් එකක් යනවා. අපි පොඩ්ඩක් ඒක තව ටිකක් ප්‍රැක්ටිකල් විදිහට බලමු. මම යන්නම් Facebook. Facebook එකට යන්නම්කෝ. අපි නැත්තම් මේ වගේ කරමු. නැත්තම් නැක් වෙන්න පුළුවන් නේ. මම sign in යනවා. ගිහලා මතන username එකට hi කියලා දානවා. මතෙන් inspect දා ගන්නවා. දාලා password එකට මේ විදිහට type කරනවා. හරිද? sorry. password එකක් මේ විදිහට type කරනවා. type කරලා මම ඉතින් network tab එකට යනවා. ගිහිල්ලා මම login දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ දේ request එක ගියා. අයි පොඩ්ඩක් බලමු කොහෙටද මේ request එක ගිහිල්ලා තියෙන්නේ කියලා. nice. ඔයාලට පේනවා ඇති do login කියලා මොකක් හරි එකට request එකක් ගිහිල්ලා තියෙනවා. මේ do login කියලා එකට request එකක් ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති headers වලින් මේ request කියන tab එකට මාරුනාට පස්සේ අපි type කරපු username password ටික මෙතන බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ details ටික මෙන්න මේ folder එකට කොහේ හරි දැනක request එකක් ගිහිල්ලා තියෙනවා. හරිද? මම හිතනවා මම කියපේකට සරලව තේරෙන්නේ නැති කියලා. ඔයාලා වෙන නැති මේ do login කියලා එකට request එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් අපි බලමු දැන් මෙතන අපි do login කියලා එකන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මට මේ do login කියන එකට access නැහැ. හරිද? අපි දැන් අපි හදාගත්ත එකට ගිහිල්ලා බලමු. ඔයාලා වෙන නැති මම login දුන්නාට පස්සේ login.php කියලා ෆයිල් එකකට රික්වෙස්ට් එකක් යනවා. අපි පොඩ්ඩක් බලමු login.php කියලා තියෙනවද කියලා. හරිද? මම මෙතන ඔයාලට වෙනදී අපි login.php කියන ෆයිල් එක ඇතුලේ. හරිද? අපි මොකක්ද කරේ මේ යන්න පුළුවන් කියලා access කරන්න පුළුවන් කියලා බලුවා. හරිද? ඒ කිව්වේ ඔයාලට මේ do login කියලා එක්කන අපිට access යන්න මේ රික්වෙස්ට් එක යන්නේ. මම මොකද්ද කරේ මේ රික්වෙස්ට් එක copy කරන්න ගිහිල්ලා මෙතනින් අපිට යන්න පුළුවන්ද කියලා බලනවා. හරිද? මෙතන මේක අයින් කරගන්න. ඔයාලට වෙනත් අපිට යන්න බෑ. හරිද? ඔයාලට වෙනත් අපිට මේ වෙබ්සයිට් එකට ඇක්සස් කරන්න බෑ. මේ 302. ඉතින් මම මුලින් කිව්වා මොකද්ද මේ 302 කියන්නේ කියලා බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම HTTP and request කියන වීඩියෝ පොඩ්ඩක් බලන්න ඕන. හරිද? HTTP වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඒක රික්වෙස්ට් කරන සම්පූර්ණ බේසික් නොලෙජ් එක තියෙනවා. ඉතින් හැබැයි මෙතනදී ඔයාලට වෙනදී login.php එකට අපි ඩිරෙක්ට්ම ඇවිල්ලා තියෙනවා. අපි ඔයාලට වෙනදී අපි right click කරලා ඔයාලට වෙනදී කිසි දෙයක් පෙන්වන්නේ නැහැ මේ. right click කරලා inspect කියලා බලද්දී ඔයාලට වෙනදී request එකේ මොනවත් ඇතුලේ ෆයිල් එකක් පෙන්වන්නේ නැහැ. ඉතින් අතනොත් මේක මම හදාගත්ත වෙබ්සයිට් එකනේ. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් back end එක පෙන්වන්නම්. හරිද? මේ තියෙන්නේ අර අපි මේ run කරන වෙබ්සයිට් එකේ back end එකේ තියෙන HTML ෆයිල් ටික. හරිද? මම මෙතන ඉස්සරහ login.html එක ඕපන් කරගන්න. මම මේක ඕපන් කරගන්න mouse pad එකෙන්. ඔයාලට වෙනදී මේ login page එකේ වල මතක ඇති ලොකුවට විස්තරයක් නැහැ. හරිද? මේ ඔයාලට මැදි ලොකුවට විස්තරයක් නැති හින්දා සරල page එක හදලා තියෙන හින්දා ඔයාලට මැදි ලොකුවට විස්තරයක් නැහැ මේ login page එකේ. ඔයාලට වෙනදී ලස්සනට input එකක් ගන්නවා. ඊට පස්සේ login කියලා එකක් ඔයාලට මැදි තියෙනවා හරිය. ඔයාලට මැදි login එකක් ගන්නවා මේ username password input එකක් ගන්නවා. ඊට පස්සේ ඒක submit වෙනවා. ඔයාලට පේනදී login.php කියන එකට. මම ඔයාලට මේ inspect ගිහලා පෙන්නනවා ඉස්සෙල්ලා login.php එකට තමයි request එක යන්නේ. හරිද? ඉතින් ඔයාලට පේනදී එහෙම ෆයිල් එකක් තියෙනවා.
පොඩ්ඩක් බලමු. ඔයාලට වෙනදී මෙතන login.php කියලා ෆයිල් එකක් අපිට හම්බෙලා තියෙනවා. අපි මේකත් mouse pad එකෙන් open කරලා බලමු. අම්මට ඉතින් ඔයාලට මෙතන ලොකු විස්තරයක් මෙතන තියෙනවා මේ හිතා ගන්න බෑ. ඔයාලට පේනවා ඇති මෙතන ඔයාලට පේනවා ඇති PHP code එක තමයි run කරලා තියෙන්නේ. හරිද? මේ PHP කියලා කියන්නේ සරලව ගත්තොත් back end වලට, ඒ කියන්නේ website වල back end වල පාවිච්චි කරන ගොඩක් වෙලාවට පාවිච්චි කරන language එකක්. ඒ කිව්වේ මෙන්න මේ PHP code එක ඇතුලේ type කරන දෙයක් කිසිම වෙලාවක සාමාන්‍ය JS code වගේ නම් පෙන්වන්නේ නැහැ වෙන කෙනෙක්ට. හරිද? ඒ කියන්නේ PHP code වල direct access කරන්න බෑ වෙන කෙනෙක්ට. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් වඩා පුළුවන් ChatGPT වගේ එකකින් හොයලා බලන්න. මම මේ සාමාන්‍ය බේසික් ඔළුවට දුන්නේ. හරිද? ඉතින් ඔයාලට වෙන ඇති ඊට අමතරව මෙතන පොඩි ස්ක්‍රිප්ට් එකක් මෙතන මේ රන් වෙලා තියෙනවා මේ. හරි. ඉතින් ඔයාලට මේක සාමාන්‍යවට මේ PHP code ගැන සාමාන්‍ය PHP language එක ගැන ඔයාලට සාමාන්‍ය ධර්මයක් තියෙනවා. ඔයාලට පේන සරලම සරල දෙයක්. දන්න කට්ටියට දන්නවා නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ගිහලා ChatGPT දාලා බලන්න. මෙතන සරල වෙන්නේ මොකද්ද? ඔයාලට පේන ඇති ඉස්සෙල්ලා අපි මේ මම ඔයාලට එකක් හතින් හරි login.php එකෙන් යනවා. ඔයාලට පේන ඇති username එකයි password එක. හරිද? මේ username එකයි password එක ඔයාලට පේන ඇති මෙතනට තමයි වැටෙන්නේ. හරිද? මෙතෙන්ට වැටෙන username password එක මොකක්ද ඔයාලට පේන ඇති මෙන්න මේ user එකටයි pass එකටයි සමාන වෙලා තියෙනවා මේ. ඒ කියන්නේ username එකේ මෙතනින් user input එක ගත්තා පස්සේ මේ ගන්න input එක එලින්ම සමාන වෙනවා user එකටයි pass කියන variable එකට. හරිද? මේ ගැන සම්පූර්ණ වඩ පුළුවන් PHP language ඉගෙන ගන්න. එහෙම නැත්නම් වඩ පුළුවන් ChatGPT වගේ එකට දාලා අහන්න. ඊට පස්සේ වඩ පේන ඇති ඒ ගන්න input දෙක. හරිද? අතනින් මේ දෙන login password කියලා මේ දෙන input එක සමාන වෙනවා user එකටයි password pass කියලා කියන එකටයි variable දෙකට. ඒ සමාන වුණාට පස්සේ වඩ පේන ඇති ඒ මේ සමාන වෙච්ච variable දෙක. හරිද? මේ සමාන variable දෙක directම ඔයාලට මොන SQL code එකක් කරා යනවා db.php කියලා තවත් ෆයිල් එකකට. හරිද? අපි පොඩ්ඩක් ඒකත් open කරගෙන බලමු. මම මේක open කරගන්නම්. ඔයාලට පැහැදිලි නැත්නම් තව සැරයක් මම පැහැදිලි කරලා දෙන්නම්. හරි? පොඩ්ඩක් දාගමු. ඔයාලට වෙන ඇති db.php කියලා එකට යනවා. හරිද? අපි ඒකට ගිහිල්ලා බලුවොත් ඔයාලට පේනවා ඇති මෙයාලා මෙන්න මේ database වලට ගිහිල්ලා බලනවා. ඒ database වල ඒ දේවල් ඒ username password තියෙනවද කියලා. හරිද? මෙන්න මේ database වලට connect වෙලා බලනවා. අපි database එකට connect වෙලා බලමු. ඊට කලින් අපි තවසරයක් මම පැහැදිලි කරලා ඉන්නවා. හරිද? හරිද? හරි. සරලව හිතන්න මම මෙතන username එකට දෙනවා hi කියලා. හරිද? hi කියලා දුන්නාට පස්සේ මම මෙතන password එක දෙනවා 1 2 3 කියලා. හරිද? එතකොට මොකක්ද දෙන්නේ? මෙතනින් මේ username එකයි password එක මෙයා ගන්න password ටික credential ටික ඔයාලට නැති login.php කියලා එකට යනවා. හරිද? ඒ කියන්නේ මේකට ආවට පස්සේ අතර වෙන්න ඕන මොකද්ද? මෙතන hi වෙන්න ඕන. password 1 2 3. හරිද? 1 2 3 වෙන්න ඕන. එතකොට නැති login මෙන්න මේ username එකයි password එකයි ඔයාලට නැති මෙතනදී අලුතෙන් user කියලා එකටයි pass කියලා එකටයි variable එකට සමාන කරනවා. ඒ කියන්නේ මොකද්ද? මෙතනට hi වැටෙනවා. මෙතනට 1 2 3 කියලා වැටෙනවා. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මෙන්න මේ වැටෙන ටික directම. හරිද? දැන් මේකට සමානලා තියෙන මේක hi කියන්නේ user කියන එකට දැන් වෙන්නේ මේ තියෙන සමාන ලකුණ. ඉතින් මම මෙතනදී මෙතනට 1 2 3 දානවා. 2 3 2 දානවා. මෙතනට password මෙතනට 1 2 3 කියලා දානවා. මෙතනට hi කියලා දානවා. හරිද? ඉතින් direct මොකක්ද වෙන්නේ? මෙන්න මේ SQL command එක. දැන් කලින් වීඩියෝ එකේදී මම SQL ගැන කතා කරා. ඉතින් ඔයාලට වෙන තියෙන්නේ මෙන්න මේ SQL command එක directම මේක මෙන්න මේ db.php කියන එකට යනවා. ඉතින් මෙතෙන්දි connection එකක් තියෙනවා නම් කියන්නේ මේ database එක වල තියෙනවා නම් මෙන්න මේ username password ටික මොකක්ද වෙන්නේ? අපිට මේකට යන්න access හම්බ වෙනවා. හරිද? එහෙම නැත්නම් access හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි සරලව මෙතන වෙන්නේ. අපි පොඩ්ඩක් මේ මම මේක සේව් කරලා නැහැ. අපි පොඩ්ඩක් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි පොඩ්ඩක් වෙන එකක් දාලා බලමු. හරිද? මම මෙතනදී එහෙම single quotation එකක් දානවා. මෙන්න මේ username කියන එක ඇතුළට single quotation එකක් දානවා. හරි single quotation එකක් දාලා මම password එක කියන එකට 1 2 3 කියලා දානවා. හරිද? දාලා login වෙද්දී අම්මට තේරෙයි. ඔයාලා කනදී error එකක් ඇවිල්ලා දෙනවා. ඔයාලා කනදී 500 කියන error code එක තමයි ඇවිල්ලා තියෙන්නේ.
ඉතින් ඔයා දන්නවා 500 කියන්නේ මොකක්ද කියලා මේ වෙද්දි. හරිද? දන්නේ නැත්නම් වීඩියෝ අනිවාර්යෙන් බලන්න වෙනවා. අපි පොඩ්ඩක් බලමු මොකක්ද එතන උනේ කියලා. හරිද? ඔයාලට වෙන ඉස්සෙල්ලා අපි දුන්නේ මෙතනට hi කියන එකට දැන් දාන්න ඕනේ සිංගල් කොටේෂන් එක 1 2 3. හරිද? එතකොට hi කියන එක මෙතනින් එනවා. දැනට මෙතනින් එනවා කියන්නේ මෙතනට සිංගල් කොටේෂන් දැම්මා. හරි. ඔයාලට පේනවා මෙතනදී අපේ මෙන්න මේ SQL command එක break වෙනවා. ඒකේ ඔයාලට වෙනත් කලින් language එක මේ SQL කියන language එක ගැන මම කරපු වීඩියෝ බලුවා නම් ඔයාලට පේනවා මෙතනින් පටන් ගන්න ඩබල් කොටේෂන් වලින් පටන් ගන්න මෙන්න මේ command එක මෙතනින් ඉවර වෙනවා. හරිද? මේ ඩබල් කොටේෂන් එකට මෙතනින් හරි ඉවර වෙනවා. ඔයාලට පේනවා ඊට පස්සේ මෙතනින් තමයි සිංගල් කොටේෂන් එකක් තියෙනවා. මේ සිංගල් කොටේෂන් එකට මේක ඉවර වෙනවා. හරි. ඔයාලට පේනවා මෙතන එක කොටේෂන් එකක් තියෙනවා. මෙතන කොටේෂන් එකට මේක ඉවර වෙනවා. හැබැයි මෙතනදි කොටේෂන් එක ඉතුරු වෙනවා. මේ කොටේෂන් එක වහලා නැහැ. හරිද? ඉතින් ඒ හින්දා මොකද්ද වෙන්නේ? මෙන්න මේ command එක break වෙනවා. හරිද? අපි පොඩ්ඩක් මේක වෙනස් කරලා බලමු. හරිද? දැන් අපි දැම්මේ single quotation නේ. අපි දැන් double quotation දාලා බලමු. මම ඉතින් double quotation දාලා ඊට පස්සේ login වෙනවා. අම්මට තේ. ඔයාලට මේක ඒතර login fail කියලා වැටෙනවා. අපි පොඩ්ඩක් ඒක සංශෝධනය කරලා බලමු. හරිද? මම ආයෙත් mouse pad එකට යනවා. ඉතින් ඔයාලා තේරෙනවා මෙතෙන් hi මෙතනට වැටෙන double quotation කියලා තේරෙනවා දැන්. ඒ කියන්නේ login page එකට ගියාට පස්සේ මෙතනට වැටෙන double quotation එක. හරිද? එතකොට මොකක්ද වෙලා දෙන්නේ කියලා අර පේන විදිහ සරල. ඔයාලට මේ නැති මෙතනින් හරිය දෙන command එක සම්පූර්ණ මේකම request එකක් විදිහට යනවා database එකට. හරිද? ඒක සරල ගත්තොත් අර මේ නැති මෙතනින් ගන්න double quotation එක. හරිද? මෙතනින් ගන්න double quotation එක මෙතනින් වෙරලා තියෙනවා. හරිද? එතකොට අත්තන ගත්තොත් මේක දෙක අතර මෙන්න මේ දෙක අතර තියෙන command එක තමයි මෙන්න මේ command එක තමයි අත්තන ගත්තොත් database එකට යන්නේ. හරිද? එතකොට මෙතනින් පටන් ගන්න ඕනේ. ඔයාලට බැලුවේ මෙතනින් පටන් ගන්න double quotation එක ඇතුළේ පටන් ගන්න විස්තර ටික. මේ ටික යන්නේ නැහැ. හරිද? ඉතින් එන්නේ සම්පූර්ණ මේකම break වෙනවා. සම්පූර්ණ script එකම break වෙනවා. හරිද? ඉතින් එහෙම දෙයක් තමයි සරල මෙතන මේ වෙන්නේ. එහෙම දෙයක් තමයි එතන ගත්තොත් SQL injection කියලා කියන්නේ. හරිද? මම මේක පොඩ්ඩක් back කරගන්න. හරි. මම ඔක්කොම ටික back කරගත්තා. ඉතින් දැන් පොඩ්ඩක් බලමු. දැන් බලමු මේජර් දැන් ඔයාලට පේනවා මෙතන command එකක් තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් මේ විදිය තමයි. ඒ කියන්නේ direct ඔයාලට මතක ඇති මම කලින් කිව්වා කලින් වීඩියෝ එකේ කිව්වා ඇත්තටම ගත්තොත් අර Python වගේ HTML වගේ language එකක් නෙමෙයි SQL කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ type කරන්න නැහැ. අපිට තියෙන්නේ මොකද්ද? direct command එකක් දෙන්න. ඔයා මේක කරන්න. ඔයා මේක output කරන්න. ආන් එහෙම direct command එකක් දෙන්න තමයි තියෙන්නේ. මේ SQL කියන language එකේදී. හරිද? ඒ කියන්නේ SQL කියන language ඔක්කොගෙම. හරිද? ඉතින් මම මේක පොඩ්ඩක් copy කරගන්නවා. මම මේක ගිහලාට Gemini ට දාලා පෙන්නන්න. හරිද? මට තප්පරයක් දෙන්න. හරි. මම Gemini open කරගත්තා. මම මොකද්ද කරන්නේ මේ command එක මෙන්න මේ SQL command එක යවලා මම කියනවා මේකෙන් මොකද්ද වෙන්නේ කියන්න. හරිද? අපි බලමු. ඔයාලට පේන්නේ නැති මොකක්ද කියන්නේ database එකේ තියෙන සම්පූර්ණම තීරුව තුලින් ඔයාලට පේන්නේ කොලම් අතරින් ඒ කියන්නේ select all කියන්නේ ඔයාලට පේන්නේ සම්පූර්ණ database එකේ තියෙන කොලම් අතරින් මෙන්න මේ users කියන table එකේ තියෙනවලු users කියන table එකේ username කියන වගුවේ. හරිද? මේ කියන්නේ users කියන වගුවේ මෙයා මේ දෙන එක මෙන්න මේ user කියලා මෙතනට වැටෙන variable එක මෙන්න මේ user වගේ තියෙනවා සහ and කියන්නේ සහ password කියන වගේ මෙන්න මේ user මෙතනින් අතුලත් කරන password එක තියනවාද කියලා බලන්න තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ මෙයා කෙලින්ම direct command එකක් දෙනවා. මෙන්න මේ database එකේ මෙන්න මේ table වල මේ column වල මෙන්න මේ user කියන table එකේ මේ විස්තර තියෙනව නැද්ද කියලා බලන්න කියලා. හරිද? ඒක වෙන්නේ නිකන් ඔයාලට Excel එකෙන් ඔයාලට සරල දසක් පෙන්නන්නම්. හරි? ඒ කියන්නේ මෙයා කියන්නේ මෙතන මම rename කරගන්නම් users කියලා. හරිද? ඔයාලට වෙන්නේ නැති මොකද්ද මෙයා කියන්නේ users කියන table එකේ. හරිද? Excel වල නම් users කියන sheet එකේ
කියනවා users කියලා username කියලා වගුවක් තියනවලු. හරිද? username කියලා වගුවක් තියනවලු. අපි මේක paste එකක් දාගමු මේක. හරි. ඊට පස්සේ කියනවා password කියලා වගුවක් තියනවා කියලා. එතකොට මොකක්ද වෙන්නේ? database එකේ මෙන්න කොහරි දැනක තියෙන්න ඕන. හරිද? මෙතන සරල වෙන්නේ user කෙනෙක් ඇතුළත් කරන username එක password එක මෙන්න මේ database එකේ මේ වගේ තැන්වල තියෙනවද කියලා බලනවා. බලලා නැත්තම් ඒ කියන්නේ බලලා නැත්තම් එර එකක් යනවා. ඒ කියන්නේ ඒ තියෙනවා නම් ඒ විස්තර තියෙනවා නම් එයාට login වෙන්න පුළුවන් වෙනවා. හරිද? මම හිතනවා සරල කොහොමද මේ SQL injection එක වැඩ කරන්නේ කියලා ඔයාලට තේරෙන්නද කියලා. ඉතින් අතර ගත්තොත් මේක අර මම මුලින් කිව්වා වගේ අතන ගත්තොත් මේක මේ SQL language එකේ තියෙන වරදක් නෙවෙයි. අතරම ගත්තොත් මේක මේ SQL language direct මම කිව්වා command එක තමයි මෙයාට වැඩ කරන්න තියෙන්නේ. හරිද? ඉතින් ඒ හින්දා වෙන පොඩි බග් එකක්. හරිද? ඉතින් අතර ගත්තොත් අර මම මුලින් කිව්වා වගේ අද වෙද්දි සීක්‍ර 90කට වඩා වෙබ්සයිට් වල මෙන්න මේ database කියන එක පාවිච්චි වෙනවා. හරිද? ඉතින් මේ database තියෙන හැම වෙබ්සයිට් එකකම සීක්‍ර 90ටම attack කරන්න පුළුවන් මෙන්න මේ SQL injection කියන ක්‍රමය හරහා හරියට වෙබ්සයිට් එක හදලා තිබ්බේ නැත්තම්. හරිද? ඒ වගේ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලට මතක ඇති. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා SQL කියලා language එකක් නැහැ. හරිද? ඉතින් අතනකොට SQL කියලා language එකක් නැහැ. මේ language ඔක්කොටම තමයි මෙන්න මේ SQL language ඔක්කොටම තමයි සරල පොදුවේ මේ SQL කියලා කියන්නේ. හරිද? ඉතින් අපි පොඩ්ඩක් මම මේ කියපු එක ඇත්තද කියලා බලමු. මෙන්න මේ database එකේ මම මේ Excel වලට දාලා කියපු එක ඇත්තද කියලා බලමු. හරිද? ඉතින් මම කලින් මේ වීඩියෝ එක කතා කරා කොහොමද මේ MySQL කියන language එක use කරන්න කියලා. හරිද? මම ඉස්සෙල්ලාම sudo දාලා root වලට යන්නම්. ඔයාලට මතකයි මම කලින් හේතුව කිව්වා කලින් වීඩියෝ එකේදී. හරි? මම root වලට ගියා. මම ඊට පස්සේ type කරනවා MySQL user root. හරි. ඔයාලට වෙනදී මම ඉන්නේ MariaDB කියන අපේ database එක ඇතුලේ. අපි බලමු මේ කියන වැඩේ ඇත්තටම වෙලාද කියලා. හරිද? ඔයාලට මතකයි මම කලින් කිව්වා show database කියන command එකෙන් අපිට පුළුවන් databases කියන command එකෙන් අපිට පුළුවන් database මොනවද තියෙන කියලා බලා ගන්න. හරිද? අම්මට. ඔයාලට වෙනදී database වල ගොඩක් තියෙනවා. මේ database එකෙන් ඔයාලට පේන්නේ මෙතනදී මෙන්න මේ database ටික තමයි check කරන්නේ. හරිද? අපි පොඩ්ඩක් බලමු. මේක ඔයාලට වෙනදී localhost කියලා database එකක් නැහැ. SQL user කියලා database එකක් නැහැ. හරිද? SQL user කියලා එකකුත් නැහැ. SQL 1 2 3 කියලා එකකුත් නැහැ. SQL lab කියලා database එකක් තියෙනවා. හරිද? මම මෙතන මේ database කිහිපයක් දාගත්තා ඔයාලට පැහැදිලිව පෙන්වන්න මොකක්ද වෙන්නේ කියන එක. හරිද? ඉතින් මොකක්ද ඔයාලට වෙනදී SQL lab කියන database එකට මෙතනදී connect වෙනවා. හරිද? ඔයාලට මෙතන SQL lab කියලා database එකක් තියෙනවා. මම මෙතනදී use කියලා type කරලා එන්න මේ database එක නම දීලා paste කරලා enter කරනවා. හරිද? nice. ඔයාලට බලන්න දැන් අපි ඉන්නේ SQL lab කියන database එක ඇතුලේ. හරිද? ඉතින් මම කලින් කිව්වා කොහොමද අපි ඉන්න තැන database ටිකේ දැන් අපි ඉන්නේ database එක ඇතුලේ මේ database එක ඇතුලේ තියෙන table කොහොමද බලාගන්නේ කියලා. ඔයාලට බලන්න show tables කියලා type කරලා enter කරන්න. අම්මට සිට ඔයාලට බලන්න user product comment කියලා database කිහිපයක් තියෙනවා. හරි. ඉතින් ඔයාලට මතක ඇති මෙතන login.php එකේ තිබ්බ command එක ඔයාලට වෙනදී users කියන tab මේ table එක ඇතුලේ. හරිද? එතන මොකක්ද වෙන්නේ? මෙන්න මේ users කියන table එක ඇතුලේ තමයි තියෙන්න ඕන. මම මෙතනදී මෙතනදී අපිට අතන මොකද මෙතන user කෙනායි password එකයි අපිට දන්නේ නැහැ. හරිද? අපිට ඕන ඔය try එකක් දාලා බලන්න පුළුවන්. මම මේක මෙහෙම copy එකක් දා ගන්නවා. ඔයාලට බැරිද මම මේ command එක copy එකක් දාගත්තා. මම යනවා අපි මේකට ගිහලා මේක paste කරනවා. paste කරලා මෙතන pass කියන එක වෙනුවට දානවා 1 2 3. මෙතනට දානවා. හරි. එතකොට දැන් මොකද්ද මෙතනදී වෙන්නේ? මෙන්න මේ users කියන table එක ඇතුලේ මෙන්න මේ username එකයි password එකයි තියෙනවද කියලා බලනවා. enter කරනවා. sorry මට බර මතුණා. සාමාන්‍යයෙන් මෙතන string එකක් කියලා මතුණා. මෙතන මට අනවා. හරි. ඔයාලා වෙන ඇති එහෙම එකක් නැහැ කියලා අපිට result එක ආවා.
හරිද? ඉතින් මම ඔයාලට කලින් කිව්වා අපිට පුළුවන් select all from users කියන කමාන්ඩ් එක හරහා table එක ඇතුළේ තියෙන හැම දෙයක්ම, ඒ කියන්නේ table එක ඇතුළේ තියෙන හැම විස්තරයක්ම edit ගන්න පුළුවන් කියලා. හරිද? මම මේ විදිහට දාලා enter කරනවා. nice. ඔයාලට පේනවා ඇති මෙතන මෙන්න මේ database ඇතුළේ, මෙන්න මේ table කියන database එක ඇතුළේ තියෙන හැම විස්තරයක්ම විදිහට එළියට output වුණා. ඔයාලට වෙන ID එකක් තියෙනවා මේ users වලට, admin කියලා username එකක් තියෙනවා, password එකක් තියෙනවා, admin එක දෙක තුන කියලා. අපි පොඩ්ඩක් මේක බලමු. හරිද? කලින් command එකත් එක්කම මේවා කරලා බලමු. ඔයාලට වෙන 1 2 3 4 කියලා ඇත්තේ. අපි මේක බලමු. 4 කියලා දැම්මා. මෙතන ඔයාලට වෙන username එකේ command. nice. ඔයාලට වෙන තේ ඒකට output එක ලස්සනට එනවා. අපි දැන් බලමු මේකටම කියලා login page එක කරලා. හරිද? මෙතන type කරනවා command කියලා. මම type කරන 1 2 3 4 කියලා. nice. ඔයාලට වෙද්දී login success වුණා. හරිද? ඉතින් මම හිතනවා සරලව කොහොමද මේ SQL injection එකෙන් වැඩ කරන්නේ කියලා ඔයාලට ඔළුවට ID එකක් කියන්නේ නැති කියලා. හරිද? ඉතින් ඇත්තටම ගත්තොත් ඔයාලට මතක ඇති මම මෙතනදී පාවිච්චි කරේ MariaDB කියන database language එක. ඉතින් ඔයාලට මතක ඇති මම අර කලින් කිව්වා ඇත්තටම ගත්තොත් database language අර ගොඩක් තියෙනවා. ඔයාලට මතකද Oracle කියලා කිව්වා, blah blah ගොඩක් වර්ග කිව්වා. ඉතින් මේ හැම එකකටම මේ විදිහට injection කරන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට පේන ඇති සාමාන්‍ය කාලස් වල default word list වලට ගියාට පස්සේ particular user share bin word list කියන file path එක දිගේ එන්න file path එක දිගේ ආවට පස්සේ ඔයාලට මෙතන තියෙනවා set list කියලා එකක්. මේක තුල ටික අරවස් ඔයාලට වෙන මෙතන තියෙනවා fuzzing කියලා එකක්. එයාට ඒ fuzzing කියන file එක තුල ටික අරවස් එතකොට වෙන්නේ folder එක තුල ටික අරවස් එතකොට වෙන්නේ මෙතන databases කියලා එකක් තියෙනවා, folder එකක් තියෙනවා. මේක තුල ටික අරවස් ඔයාලට වෙන්නේ අර මම කලින් කිව්වා වගේ මේ database වර්ග වලට එක එක විදිහේ මෙතන word list තියෙනවා. හරිද? මම මේ mouse pad එක open කරගන්න. nice. okay. මේක අයින් කරගන්න නැත්නම් පැටලෙයි. හරි මේක. එතකොට අපි අනිත් පැත්ත open කරන් බලමු. මේක open කරලා බලමු. nice. අපි මේක වත් open කරලා බලමු. nice. open කරලා බලමු. හරි ඔයාලට පේනවා ඇති මේ language එකකින් එකට වෙනස්. මේක නම් load වෙන්නේ නැහැ, මොකක්වත් ප්‍රශ්නයක් දන්නේ නැහැ. කොහොමද ඔයාලට පේනවා ඇති සාරව මේ database එකකින් එකට පාවිච්චි කරන්න පුළුවන් payload වර්ග වෙනස්. හරිද? ඉතින් මට මතකයි මම කිව්වා මේ විදිහට මේ වර්ග ගොඩක් තියෙනවා, database වර්ග ගොඩක් තියෙනවා. මේ database වර්ග එකකින් එකට කියන්නේ දැන් හිතන්න Python ගත්තට පස්සේ Python කියන්නේ script ලියන්න පාවිච්චි කරන language එක. එතකොට Rust කියලා කියන්නේ script ලියන්න පාවිච්චි කරන language එක. හරිද? ඉතින් ඒ වගේ. ඒ කියන්නේ මේ ඔක්කොම එකම වැඩේ කරන language. ඔක්කොම script ලියන language. හැබැයි මේ database කරන මේ කරන language හැබැයි වර්ගින් වර්ගට වෙනස්. MySQL එක වෙනස්, Oracle එක වෙනස්, වර්ගයන් මේ විදිහට එකකින් එකට වෙනස්. හරිද? ඉතින් මේෙන් තමයි සරලව ගත්තොත් database වල ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි හරියට ඉස්සෙල්ලා payload එක අඳුනා ගන්න ඕන. හරිද? ඔයාලා වෙන නැති මේ අපි මේ වදයක් දන්නවත් නැහැ. හරිද? MS SQL තමයි මෙයාගේ payload තියෙන්නේ. අපි පාවිච්චි කරන්නේ මොකද්ද? MySQL කියන payload. හරිද? දැන් payload තියෙ වෙන නැහැ. මොකක් ප්‍රශ්නයක් වෙන්නදී ඔයාලා වෙන නැති ඉතින් මේක තමයි මම ඔයාලා වෙන අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ payload. හරිද? ඒකට තව payload වර්ග තියෙනවා. හරිද? ඉතින් අතන ගත්තොත් අපි bug bounty වලට ගියාට පස්සේ මෙන්න මේ payload එකකින් එකට දාලා බලන්න ඕන. හරිද? ඒ වගේ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍ය මේ වගේ extension වලින් direct අපිට හඳුනා ගන්න බෑ මේක මොකද්ද පාවිච්චි වෙන database එක කියලා. හරිද? මොකද්ද ඔයාලා දකින්න ඇති මේකේ request එක කියන්නේ අපි request කරන්නේ වෙන page එකකට අපි login page තමයි request කරන්නේ. අපි auto මේක request එක වෙන page එකට එනවා. PHP page එකට එනවා. ඊට ඒකෙන් තවත් එක්කලා ගිහිල්ලා තමයි ඒක යන්නේ. හරිද? ඉතින් ඒකින් අපිට direct මේ වගේ extension වලින් අපිට බලන්න බෑ මේ database වල පාවිච්චි කරන language එක database වර්ගය මොකක්ද කියලා. අපිට ඒකට කරන්න තියෙන්නේ හැම payload එකක්ම දාලා fuzzing කරන්න. හරිද? ඉතින් මේ ඔයාලට වෙනදී තවත් website එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා වෙනදී අපිට මේකෙත් extension මේකට extension දාලා නැහැ. කොහොම හරි මේකට ගියත් අපිට direct අපිට හඳුනා ගන්න බෑ. ඔයාලා පුළුවන් try කරලා බලන්න පුළුවන් මේ වගේ extension දාලා බලන්න පුළුවන්. මේවා අපිට direct හඳුනා ගන්න බෑ. ඇත්තම කිව්වොත්
මේ වගේ තියෙන database එක. අපි මේ හඳුනා ගන්න ඕන මොකෙන්ද? payload එකකට දාලා. හරිද? අපි දැන් බලමු කොහොමද මෙන්න මේ වගේ database එක SQL කියන මේකක් තියනවාද කියලා. හරිද? භාගයක් තියනවාද කියලා හඳුනා ගන්න කියලා. හරිද? ඒ වගේ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපිට direct මේ වගේ database එකක් තියෙනවා කියලා කවුරුවත් කියන්නේ නැහැ. සාමාන්‍ය bound වලට කියලා ඔස්සව දන්නවා. අපිට direct මේ වගේ database එකක් තියෙනවා කියලා කියන්නේ නැහැ. අපි මොකද්ද කරන්නේ? database එකක් තියෙනවද කියලා හොයාගන්න ඕන. හරිද? ඉතින් ඔයාලට වෙනදී මේ වෙබ්සයිට් එක ගත්තට පස්සේ මේ වෙබ්සයිට් එකයි මේ වෙබ්සයිට් එක දෙකම එකයි. මේ දෙකම එක සමානයි. කිසි වෙනසක් නැහැ. ඔක්කොම එක සමානයි. අපි හරියට හඳුනා ගන්න ඕනේ මොකක්ද මේකේ පාවිච්චි කරන database වර්ගය කියලා. හරිද? අපිට ඒක කරන්න දෙන්නේ ඉස්සෙල්ලාම ඔයාලට බලන්න වෙබ්සයිට් එකට ගියාට පස්සේ වෙබ්සයිට් එකේ තියෙන හැමතැනම ක්ලික් කරලා බලන්න. මේ විදිහට ගිහිලා බලන්න. හරිද? අපිට පුළුවන් මුලින්ම වෙබ්සයිට් එක පැරමීටර් එක හරහා database එකේ database එකක් තියෙනවද කියලා හඳුනා ගන්න. හරිද? ඒක ඔයාලට මෙතන කැටගරි වලට ගියාට පස්සේ ඔයාලට දැන් මෙතන ඉස්සරහින් query එකක් එක්ක මේ විදිහට එක කියලා වැටලා තියෙනවා. හරිද? මම මෙතන දෙක කියලා වෙනස් කරොත් ඔයාලට තවත් ෆොටෝ එනවා මේ. ඒ කියන්නේ මේ query කරා සරල වෙන්නේ මොකද්ද? මෙන්න මේ කැට් කරනවා database එකේ තියෙන දේවල් ටික එළියට දානවා. හරිද? ඉතින් මේ වගේ ක්‍රමයක් කරහා මේ URL format එකක් කරහා අපිට පුළුවන් database එකක් තියෙනවද කියලා හඳුනා ගන්න. හරිද? ඉතින් අතන ගත්තොත් මේක තව ලොකු කතාවක් තියෙනවා මෙතන පිටිපස්සේ. ඒක නම් මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. හරිද? ඒක OWSP වලට ඒකයි තියෙනවා. ඉතින් මම මේකදී මේ සරලම ඔයාලට කියලා දෙන්නම් SQL කියන language එක කොහොමද අඳුනගන්නේ කියන එක. හරි. දෙවෙනි ක්‍රමය තමයි අනිවාර්යයෙන්ම ඔයාලට මතක ඇති අපි මොකක්ද කරන්නේ database එකකට command එකක් දෙනවා මේ වැඩේ කරන්න කියලා. හරිද? ඒතොරා තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඇත්තටම ගත්තොත් එක්ක අපි දෙයක් search කරන්න ඕන. හරිද? එහෙම නැත්නම් comment එකක් දාන්න ඕන. එහෙම නැත්නම් login page එකක් වෙන්න ඕන. මේ වගේ තැන්වල තමයි ගොඩක් වෙලාවට database එක පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ type එකක් දාන්න, මේ වගේ මේ සාමාන්‍ය මේ දේවල් දාන්න සාමාන්‍ය මේ වගේ තැන්වල තිබ්බත් අපිට කිසි input එකක් output එකක් දාන්න බැරි හින්දා මේ වගේ තැන්වලට ඇත්තම ගියොත් අපිට මේ SQL කියන මේ භාගයක තිබ්බත් injection ක්‍රමයක් තිබ්බත් හොයා ගන්න බෑ. හරිද? අපිට ප්‍රධාන දේ ක්‍රම කීපයක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි අපිට පුළුවන් ඉස්සෙල්ලාම search bar එකෙන් අපිට පුළුවන් search එක දාලා හොයා ගන්න භාගයක් තියෙනවද නැද්ද කියලා. ඔයාලට නැති මෙතනදී අපිට query එකක් ආවා. ඉතින් මේ වගේ search එකක් දාලා අපිට නදව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මාත් කලින් වගේ login page එකක් පාවිච්චි කරන්න. හරිද? එහෙම නැත්නම් comment එකක් වුණත් ඔයාලට comment page එක වුණත් පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. හරිද? මේ තමයි සරලම ක්‍රම කීපයක් තියෙන්නේ. මේව හඳුනා ගන්න. ඊට අමතරව අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපිට book suite වගේවත් පාවිච්චි කරලා request එක වෙනස් කරලා request වලට payload දාලා attack කරලා බලන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම ක්‍රම ගොඩක් තියෙනවා. ඒක අපි ඒක ගැන අවසානට කතා කරමු. හරිද? ඊට කලින් අපි පොඩ්ඩක් තව දේවල් ටිකක් බලමු. හරිද? ඉතින් ඔයාලට මතක ඇති මම අර කලින් කිව්වා වගේ මෙන්න විදිහට SQL injection attack එකක් කරන්න පුළුවන්. හරිද? ඒ වගේ මේ වගේ ක්‍රම වලින් සාමාන්‍ය login page එකක්, search box එකක්, comment box එකක් මොකක් input එකක් දෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතනවානේ සාමාන්‍ය අපි command එකක් දෙනවා කියලා. ආන් ඒ වගේ තැන්වල ගොඩක් වෙලා database එක පාවිච්චි වෙනවද කියලා බලන්න පුළුවන්. හරි සමහර විට search bar එකේ login bar එකේ මේ ඔක්කොගම මේක අහු වෙන්න තියෙන පුළුවන්. සමහර විට comment section එකේ අහු වෙන්න පුළුවන්. හරිද? ආන් ඒ වගේ තැන් තියෙනවා. මොකද WAF වගේ දේවල් පාවිච්චි කරනවා මේ තැන්වලදී. හරිද? ඒකයි ගොඩක් වෙලාට මේ වගේ site වල අහු වෙන්නේ නැත්තේ මෙන්න වගේ database තියෙනවා කියලා. හරිද? ඒ වගේ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මේ SQL වලට ගියාට පස්සේ SQL payload වර්ග ගොඩක් තියෙනවා. හරිද? මම මෙතන මුලින්ම search එකක් දා ගන්නවා SQL category කියලා. sorry. ඔයාලා බලන්න SQL injection category කියලා search එකක් දා ගන්න. search එක දාලා ඔයාලට බලන්න images වලට යන්න. හරිද? images වලට ගියාට ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම දෙයක්. හරිද? ඔයාලට පේනවා ඇති මෙන්න මේ SQL injection කියන එක ප්‍රධාන විදියට කැටගරි 3කට බෙදෙනවා. හරිද? ඔයාලට පේනවා පළවෙනි තියෙන්නේ inbound SQL කියන එක. හරිද? ඔයාලට පේනවා ඊළඟ කැටගරි එකේ තියෙන inferential SQL කියන එක. හරිද? ඔයාලට පේනවා අවසාන එකේ තියෙන outbound SQL කියන එක. හරිද? ඉතින් අතන ගත්තොත් මේක මේ විදිහට මේ කැටගරි වලට කැඩෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ payload වර්ග යනවා. හරිද? ඒක සරලව ගත්තොත් ඔයාලට මතක ඇති මම මුලින්ම කිව්වා
මේ database අපි මොකද කරන්නේ database එකට directම command එකක් යවන SQL වලදී වෙන්නේ මොකද්ද අපි directම command එකක් යවන database එකට මේ දේ කරන්න කියලා. හරිද? ඉතින් මේ වෙන දේ අනුව category වලට අත්ම ගත්තොත් මේ මෙන්න මේ SQL කියන මේක බෙදෙනවා. හරි injection කියන එක බෙදෙනවා. ඉතින් මේවට පස්සේ මෙතන තියෙනවා ඉස්සල්ලාම inbound SQL කියලා එකක්. හරි injection කියලා එකක්. එතකොට මෙතෙන් දෙන්නේ මොකද්ද? සරලව ගත්තොත් සාමාන්‍ය database එකකින් එන array එකකින්. ඒ කියන්නේ හිතන්න මම මෙතනින් යනවා category වලට. ගිහිල්ලා මෙතන ගිහිල්ලා මම මෙතනට මෙන්න මේ අවසාන තියෙන මේක එක කියන එක වෙනස් කරලා මේ වගේක් දානවා. හරි. ඉතින් වල බලද්දි මේ වගේ SQL database එකකින් array එකක් හරහා අඳුන ගන්න එකට කියනවා අපි error based. එහෙම නැත්නම් inbound SQL injection කියලා. හරිද? ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේක යටතේ තව ඉගෙන ගන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට පේන්නේ නැති. මෙතන ඔයාලට වෙන්නේ නැති මේ error based SQL කියලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති union based SQL කියලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම මට ඔයාලට උගන්වන්න බෑ මේ වීඩියෝ එකේදී. ඔයාලා පේනවා දැනටමත් වීඩියෝ එක පැය භාගකට වඩා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම ප්‍රධාන තුන ගැන කතා කරන්න. හරිද? ඉතින් මම හිතුවා සරලව තේරෙන්නේ නැති සර්වර් එකකින් එන රෙස්පොන්ස් එකේ අනුව හරිද? සර්වර් එකකින් එන රෙස්පොන්ස් එකේ data අනුව හඳුනා ගන්න එකට මම මේ කියන්නේ inbound SQL injection කියලා. හරිද? ඔයාලා පැත්තේ ඊළඟට තියෙන්නේ inferential SQL කියලා. හරිද? මේකේ සරලව වෙන්නේ මොකද්ද? අපිට direct output එකක් නැහැ. ඒක විතර මම ඔයාලට පෙන්නවා මේ වගේ අපිට direct error message එකක් එන්නේ නැහැ. හරිද? එතන දෙන්නේ මොකද්ද? අපි දාන මේ payload එක අනුව දැන් හිතන්න සාමාන්‍යව අහලා ඇති මම ඔයාලට පෙන්නන්නම්. බලන්න. මම ඔයාලට පොඩ්ඩක් ඉස්සෙල්ලා SQL payload තියෙනක් පෙන්නලා ඉන්න. හරිද? GitHub ආර වෙන SQL injection payload කියලා තියෙනවා. පොඩ්ඩක් බලමු මේකට ගිහිල්ලා. අමතෙන් මේක යනවා. හරිද? ඔයාලට ඇති මෙතන ගොඩක් වර්ග තියෙනවා. මේ SQL payload වල මම කලින් කිව්වා වගේ payload වල ගොඩක් තියෙනවා. ඉතින් මම මේ time base එකට යනවා. හරි. ඔයාලට වෙන ඇති මෙහෙම වගේ අමුතු විදිහේ payload ටිකක්. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? සරලව ගත්තොත් අර අපිට ඉස්සෙල්ලා වගේ direct අපිට මේ වගේ error එකක් එන්න තියෙන්න පුළුවන්. හරිද? ඒක විදිහේ ඔයාලට පේන්නේ නැති මම ඉස්සෙල්ලාට පෙන්නුවා. ඇත්තටම ගත්තොත් මෙතනදී වෙන්නේ අපිට පුළුවන් කියන්නේ අපිට ආපස්සට output එකක් යන්නේ නැතුව දැන් හිතන්න password එක තියෙනවද නැද්ද කියලා බලද්දී password එක නැත්තම් වෙන output එකක් යන විදිහට හදන්න පුළුවන්. හරිද? ඒ වගේ වෙලාවට සමහරවිට මේ වගේ error message එකක් direct SQL database එකෙන් error message එකක් එන්න තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් මේ වගේ inferential payload එක පාවිච්චි කරන්න. ඒකෙදි මෙතන තියෙන්නේ මොකද්ද? සාමාන්‍ය ඔයාලා වෙන මෙතන තියෙන sleep කියලා පහක් කියලා. ඒ කියන්නේ තප්පර පහ පරක් වෙලා request එකෙන්. හරිද? ඒ කියන්නේ නිකන් හිතන්න ඔයා මොන හරි දෙයක් ඉල්ලනවා. මේ ඉල්ලන දේ තප්පර පහක් පරක් වෙලා නම් එන්නේ. ඔයාට හිතා ගන්න පුළුවන් මේකේ මේ වගේ data මේකක් තියෙනවා කියලා. හරිද? SQL injection මේකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔයාලට මේක 5 වෙනකොට 10 දාලා බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය හිතනවා request එකක් යනවා username password එක request එකක් යනවා. හරිද? මේ request එක ආපස්සේ response එක එන්නේ සාමාන්‍ය තප්පර 10ක් 15ක් පරක් වෙලා නම් ඔයාලට හිතන්න පුළුවන් මේකෙත් SQL කියන database එක පාවිච්චි වෙනවා කියලා. ඉතින් මේ වගේ සරල ක්‍රමයක් තමයි ඊළඟ ක්‍රමේ. ඉතින් මම මේ දැන් ක්‍රම දෙකක් ගැන කතා කරා. අවසාන එක තමයි මේ out of band SQL කියන එක. හරිද? ඒ කියන්නේ සරලව ගත්තොත් මම ඔයාලට ඒක payload එකක් පේන්න තිබ්බොත් හොඳයි. හරි. ඔයාලට පේන ඇති මෙතනදී මොකක්ද වෙන්නේ? අපේ සර්වර් එකට නෙමෙයි. කියන්නේ සාමාන්‍ය ඔයාලට පේන ඇති අපි මොකද්ද පාවිච්චි කරේ පළවෙනි ක්‍රමේ සාමාන්‍ය අපි ඉන්න database එකේම එතනට error message එකක් ආවා. අපි ඉන්න page එකට error message එකක් ආවා. ඊළඟ ක්‍රමේ මොකද්ද? ඒ කියන්නේ අපි payload එකක් දාලා ඒ payload එකේ කොච්චරලා යනවද මේවා වෙන්න. ඉතින් මේ දේවල් අනුව අපි ඊළඟට output එකක් ගත්තා. හරිද? ඒ කියන්නේ හිතුවා. ඒ කියන්නේ අපර පහ පාරක් වෙනවා නම් මේක අපස්තර response එකක් එන්න අපි හිතුවා ඒක SQL database එකක් තියෙනවා කියලා. හරිද? මෙතන මේ out of band SQL කියලා කියන්නේ සරල ගත්තොත් මෙන්න මෙතනදී ඔයාලට පේන ඇති මේක output එක එන්නේ. ඒ කියන්නේ අපි request කරන එක දැන් හිතන්න select all table එකේ නම දීලා
මොකක් හරියක් දෙනවා. හරිද? ඒක එක්සිකියුට් වෙන්නේ මේක ආපස්සට රෙස්පොන්ස් එක එන්නේ අපේ මෙන්න මේ ඩේටාබේස් එකට නෙවෙයි. හරිද? අපේ ඩේටාබේස් එක කියන්නේ මේ මෙන්න මේ OneWeb කියන වෙබ්සයිට් එකට නෙවෙයි අපේ වෙබ්සයිට් එකට අපේ ඩේටාබේස් එකට රික්වෙස්ට් එක විදිහට හදන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ නිකන් රික්වෙස්ට් එක හරවනවා වගේ වැඩක්. හරිද? රෙස්පොන්ස් එක අපේ එකට එන්නේ වෙන එකකට යනවා. ඒ කියන්නේ OneWeb කියන වෙබ්සයිට් එකට යන්න නැතුව අපේ එකට එන විදිහට රෙස්පොන්ස් එක එන විදිහට හදන්න පුළුවන්. හරිද? මේ ක්‍රම තුන අනුව අතන ගත්තොත් මෙන්න මේ SQL injection ක්‍රම ටික බෙදෙනවා. හරිද? ඔයාලම database එකට ඔයාලම ගොඩක් ඒවා මෙතන තියෙනවා union blink time ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මේ දේවල් ගැන මට ඔක්කොම ගණන් දෙන්නේ නැහැ. මම සරලව අදහසක් දුන්නේ SQL injection ප්‍රධාන ක්‍රම තුන ගැන. මෙතනින් එහාට මෙන්න මේ SQL injection මේ අනිත් ක්‍රම ගැන ඉගෙන ගන්න එක ඔයාලට self study කරලා තමයි ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ. හරිද? ඉතින් අත්තම ගත්තොත් මේ SQL injection වල ගොඩක් තියෙනවා. හරිද? ඉතින් මේ අපි කතා කරන්නේ වෙබ්සයිට් ගැන විතරයි. ඒතකොට මේ මොබයිල් වලට ඊට JSON SQL injection, ඒතකොට NoSQL injection blah blah ගොඩක් වර්ග තියෙනවා. මේ හැම එකම වෙන්නේ මේ දේම තමයි. හැබැයි මේක වැඩේ වෙන විදිය වෙනස්. හරිද? ඉතින් ඒ හින්දා ඒ දේවල් මට ඔක්කොම ගන්නන්න බෑ. මොකද ඔයාලට පැනදී දැනටමත් ගොඩක් වෙලා ගිහලා තියෙන. තව අපිට ගොඩක් දේවල් මාතෘකාව කතා කරන්න තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා ඔයාලට සරලව තේරෙන්නේ නැති මොකක්ද SQL injection කියන්නේ, ඒක කොහොමද වැඩ කරන්නේ, එතකොට ඒක කොහොමද payload විදිහට කැඩෙන්නේ, payload එක කොහොමද execute වෙන්නේ, මේ දේවල් මම හිතනවා සරලව තේරෙන්නේ නැති කියලා. හරිද? ඊළඟ ක්‍රමය තමයි අත්‍තරම ගත්තොත් මේකට වළක්ව ගන්න. මෙන්න මේ SQL injection එක වෙන එක වළක්ව ගන්න අපිට පුළුවන් WAF වගේ දේවල් use කරන්න. හරිද? මේ WAF කියලා කියන්නේ ඔයාලට පේනදි WAF කියලා කියන්නේ web application firewall කියන එක. ඒ කියන්නේ මොකද්ද? වෙබ්සයිට් වල ඒ කියන්නේ වෙබ්සයිට් වලටම හදලා තියෙන වෙනම firewall එකක්. ඔය දාන අපි සාමාන්‍ය network එක කරන firewall එකක් දානවා DOS attack වලින් ආරක්ෂා වෙන්න. ආන් ඒ වගේ WAF කියලා කියන්නේ වෙබ්සයිට් වලට දාගෙන firewall එකක්. මේක දෙන්නේ මොකද්ද? සරලව ගත්තොත් මේ වෙබ්සයිට් එකේ රික්වෙස්ට් එක දැන් හිතන්න මෙතනදී අපි යවන payload එක. හරිද? අපි මේ මොකක් හරි payload එකක් යවනවා. මේ යවන payload එක අපිට අවශ්‍ය විදිහට තියෙනවද කියලා බලලා අපිට වෙනස් කරන්න පුළුවන්. කියන්නේ හිතන්න මෙතන username එකට ගහන්න තියෙන්නේ Gmail එකක් වගේ නම් අපිට බලන්න මෙන්න මේ Gmail එක ඇත්තටම ගත්තොත් gmail.com වලින්ද තියෙන්නේ. අවසාන gmail.com කියලා තියෙනවද? ඇට් එකක් අනිවාර්යෙන් තියෙනවද? මේ වගේ අපිට කන්ඩිෂන් දාන්න පුළුවන් payload එකෙන්දී. හරිද? මේ වගේ ක්‍රම හර අපිට මේ වගේ ක්‍රම පාවිච්චි කරලා අපිට පුළුවන් WAF එකක් හදන්න. හරිද? ඒ කියන්නේ web application firewall එකක් හදන්න. මේවා හරහත් අපිට පුළුවන් මෙන්න මේ වගේ SQL injection කියන වෙන එකෙන් ආරක්ෂා කරගන්න. මේක bypass කරන්න ප්‍රධාන ක්‍රම කිහිපයක් තියෙනවා. හරිද? ඉතින් අත්‍තරම ගත්තොත් මේක අත්‍තරම ගත්තොත් ප්‍රතිකම් කන්ඩිෂන් වගේ එකක් විතරයි. ඒකවේ ඔයා මේ දේ කරන්න එපා. මේ දේ આવොත් මේ ටික අයින් කරන්න. මේ වගේ කන්ඩිෂන් එකක් තමයි දෙන්නේ. හරිද? හැබැයි අපිට පුළුවන් මෙන්න මේ කන්ඩිෂන් එක පොඩ්ඩක් නගර ගන්න. හිතන්න මම මෙතන WAF එකක් දානවා select කියන කමාන්ඩ් එක. හරිද? select කියන කමාන්ඩ් එක එන්න නැති වෙන්න. මෙන්න මේ select කියන කමාන්ඩ් එක මෙන්න මේ වචනේ කොහේ හරි තැනකින් ආවොත් මේක බ්ලොක් කරන විදිහට. ඔයාලා අහලාදී අපි කලින් කතා කරා URL encoding වගේ දේවල් ටිකක් ගැන. encoding ක්‍රම ටිකක් ගැන. හරිද? ඔයාලට මතකද මෙතන තිබ්බාට මෙතන WAF bypass SQL කියලා payload කියලා තියෙනවා. ඔයාලට පේන මෙතන ගියාට පස්සේ අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි payload ටික hide කරලා තියෙන්නේ මේ. ඉස්සෙල්ලා වගේ සාමාන්‍ය payload නෙමෙයි. ඔයාලට මෙතන කියවන්න බැරි විදිහට වෙනස් කරලා තියෙන්නේ. හරිද? ඔයාලා අහලාදී සමහරට hex encoding URL encoding මේ වගේ ඒවා අහලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මම වෙනනම් වලට මේ තියෙන URL encoding කියලා එකක් මේක යනවා. මම මෙතනදී type කරන select කියලා. හරිද? මම මේ select කියන එක අපි දෙන්න encode කරනවා. මෙතන select කියන මේවා වුන්නේ නැහැ. අපි වෙන එකක් බලමු. මම දැන් payload වල ගිහලා මේවා එක ගන්නම්කෝ බලන්න. payload එකක්ම ගන්නම්කෝ. මම මේ payload එක මෙතනට paste කරනවා. paste කරලා මේක encode කරනවා. ඔයාලට පේනවා ඉතින් අර මේ තිබ්බ payload එක. මෙන්න මේ payload එක මේ විදිහට තමයි යන්නේ. හරිද? ඒකේ මම HTTP and HTTPS කියන වීඩියෝ එක කතා කරා. අපිට පුළුවන් request එකක්, ඒ කියන්නේ URL එකක්, ඒ කියන්නේ අපිට ඕන දෙයක් අපිට hacker කෙනෙක්ට මගේ ඉඳලා MITM attack එකක් කරලා බලන්න බැරි විදිහට හදන්න පුළුවන් කියලා. හරිද? ඒ කියන්නේ
හිතන්න ඔයා අහලා තියෙන එන්කෝඩින් මෙතඩ්. හරිද? ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය ඉස්කෝලේත් උගන්වන එන්කෝඩින් මෙතඩ් එක කියලා කියන්නේ සරලව ගත්තොත් දැන් හිතන්න හැකර් කෙනෙක් ඉන්නවා නම් මේ ඉන්න ඔයා මේ ඉන්න ඔයාගේ යාළුවෙක්. එතකොට මේ විදිහට මැද ඉන්න හැකර් කෙනෙක්. හරිද? මොකක්ද වෙන්නේ? ඔයා මෙසේජ් එකක් යවුවට පස්සේ සාමාන්‍ය ඔයා මෙසේජ් එකක් යවුවට පස්සේ හැකර් කෙනෙක්ට පුළුවන් මේක මැදින්දලා බලන්න. හරිද? අපිට පුළුවන් එන්කෝඩ් කියන මෙතඩ් එක හරහා මෙන්න මේ යවන මෙසේජ් එක කියවන්න බැරි විදිහට හදන්න. හරිද? කියවන්න බැරි විදිහට හදලා යවන්න පුළුවන්. එතකොට හැකර්ට මේක ඩිරෙක්ට් බලන්න බෑ. හරිද? ඉතින් මේ වගේ කරන්න පුළුවන් සාමාන්‍ය පොදු ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් මත තියාගන්න ඕන දෙයක් තමයි මෙතනදිත් මම කලින් රික්වෙස්ට් වීඩියෝ කතා කරා. HTTPS කියන වීඩියෝ කතා කරා. මේ ඔයාලට මේ පේනවා ඉතින් මෙතන මේ පාස්වර්ඩ් එක මෙයාලගෙන් හරියට යන්න. ඒ කියන්නේ මෙයාලගෙන් යන වචන ටික මෙයාට වචන ටික කියවන්න පුළුවන් විදිහට යන්න ඕන කියන්නේ මෙයා මේක නිකන් අර එන්කෝඩ් කරන පාස්වර්ඩ් එක මෙයාත් දැනගන්න ඕන මෙයාත් දැනගන්න ඕන. හරිද? ඉතින් අත්තරන් ගත්තොත් සාමාන්‍ය public encoding method වගේ කීපයක් තියෙනවා. ඔයාලා අහලා තියෙයි hex කියලා අහලා ඇති, XML කියලා අහලා ඇති, JSON encode, base 64. ඉතින් මේ ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? මේ ක්‍රම සාමාන්‍ය public ක්‍රම. ඒතකොට මේ public ක්‍රම වලදී මොකක්ද වෙන්නේ? සාමාන්‍ය අපිට මේ මැදින් කියවන්න බැරි විදිහට URL යවන්න පුළුවන්. හරිද? URL එකේ ඔයාලට පණිවිඩයක් යවන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත් තුනේ. හරිද? මේ අතම ගත්තොත් මේ URL encode කියලා කියන මෙතඩ් එක මේ encoding මෙතඩ් එකේදී මොකක්ද වෙන්නේ? මෙන්න මේකම තමයි. හරිද? මෙන්න මේ request එකම තමයි අපිට මෙන්න මේ payload එකම තමයි අපිට පුළුවන් මේ විදිහට කියවන්න බැරි විදිහට යවන්න. ඉතින් අතන ගත්තොත් ඔයාලට මතක ඇති මම මොකද්ද කරේ ඉස්සෙල්ලාම හිතන්න මම මේ වගේ එකක් මේ වගේ double quotation එකක් මම මෙතනදී block කරනවා. හරිද? මම මෙතන select කියන වචනේ නැතුව මම මෙතන double quotation එකෙන් අපිට ඉස්සෙල්ලා බග් උනේ. මේ ඔයාලට single quotation එකෙන් බග් උනේ. ඉතින් මම මේ single quotation එකෙන් තියෙන WAF එකක් දානවා. හරිද? web application firewall එකක් දානවා. එතනදී මොකක්ද වෙන්නේ? අර ඒ වගේ කියවන්න බැරි විදිහට යන හින්දා payload එක මේ ආල වෙන ඇති එන්ඩෝඩ් කරලා පස්සේ ඔයාලට නැති and වගේ වචන තියෙනවා මේ and කියන වචන අර ඉරි කැලි තියෙනවා මේ වචන අකුරු තියෙනවා. හැබැයි ඔයාලට නැති මෙතන මේ single quotation වගේ දේවල් මෙතන පේන්නේ නැහැ. මේ සමාන ලකුණු මේ දේවල් පේන්නේ නැහැ. ඒ දේවල් මොකදලා තියෙන්නේ encode වෙලා. ඔයාලට නැති කියවන්න බැරි තත්ත්වයට ඇවිල්ලා. එතකොට මේ වගේ එකක් කියාට පස්සේ මොකක්ද වෙන්නේ? මේක සාමාන්‍ය විදිහට වෙබ්සයිට් එක WAF එක bypass කරන යනවා. WAF එක bypass කරන ගිහිල්ලා අතන execute වෙන තැන මේක සාමාන්‍ය විදිහට මේ SQL database එකට යනවා. database එකට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔටෝම සාමාන්‍ය ඉතින් මේකදී ඔටෝම decode වෙනවා. ඒ decode කරලා පස්සේ මොකද වෙන්නේ? මේක database එකේ කෙලින්ම directම execute වෙනවා. හරිද? ඒ කියන්නේ මේ යන මේක execute වෙනවා. ඉතින් මේක හරහා අපිට පුළුවන් සරල WAF එකක් වගේ bypass කරන්න. ඉතින් මේ ගැන සම්පූර්ණ වීඩියෝවක් මම ඉස්සරහට ගේන්නම් තේරුම් නැත්තම්. ඉතින් මට මේ වීඩියෝවේ සරලව ඔයාලට ඕනුනේ SQL injection කියන්නේ මොකක්ද? මේක කොහොමද වැඩ කරන්නේ? මේ වගේ දේවල් ටිකක් ගැන කතා කරන්න. හරිද? ඉතින් ඊට අමතරව මම අපේ YouTube channel එකේ කරලා තියෙන වීඩියෝස් කීපයක් කොහොමද SQL injection පාවිච්චි කරන්න කියලා ඔයාලට පුළුවන් අපේ channel එකට යන්න. ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහලා ඉතින් playlist එකට යන්න. playlist එකට ගියාට පස්සේ ඔයාලට ethical එකෙන් full course කියලා playlist එකක් තියෙනවා. මේ playlist එක ඔයාලට වෙනති අතට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. SQL injection කියලා lesson දෙකක් තියෙනවා. ඉතින් අතනම ගත්තොත් අපිට මෙච්චර ඔයාලා වෙනදී දැන් හිතන්න ඔයා database එක මේ විදිහට දෙකක් වෙනවා කියලා අඳුනගත්තා. හැබැයි ඔයාලගේ payload ටිකක් නැහැ. හැබැයි ඔයාලට පුළුවන් මේ SQL injection කරන tool තියෙන. කියන්නේ මේවට වෙනම වෙන්වෙච්ච tool තියෙනවා. හරිද? ඉතින් මේ tool හරහා ඔයාලට පුළුවන් directම ඔයාලට කිසිම වෙලාවක් ගන්න නැතුව මේ SQL map වගේ tool හරහා directම ඔයාලට පුළුවන් කිසිම වෙලාවක් ගන්න නැතුව database එකක් access කරන්න. හරිද? ඒක ගැන සම්පූර්ණ වීඩියෝක් මම ඉතින්දි කරලා තියෙනවා. මම ඉස්සරහට වෙනම වීඩියෝක් ගේනවා tool වලදී. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් බලන්න. ඉතින් මේ වගේ tool හරහා අපිට පුළුවන් directම මේ වගේ data භාගයක් හම්බුනොත් ඔයාලට ඒක හරහා access කරන්න. හරිද? ඉතින් මම හිතනවා සාර්ථක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් අත්තර මොකද අද වෙද්දි 90ට වඩා වෙබ්සයිට් වල database එක පාවිච්චි කරනවා. ඒ වෙබ්සයිට් අනිවාර්යෙන් ඒ වගේ එකක මේ වගේ SQL කියන map එක
බග් එකක් තියෙන්න ඕන. ඉතින් මේ බග් එක්සිකියුට් කරලා අපිට පුළුවන් SQL injection කියන වැඩේ කරගන්න. මම හිතනවා සරල වලට මේ SQL injection කියන මෙතඩ් එක වැඩ කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති කියලා. ඉතින් අර මම මුලින් කිව්වා වගේ අතරම ගත්තොත් SQL injection කියලා කියන්නේ OWSP වල තුන්වෙනි ස්ථානයට තිබ්බ එකක්. දැන් නම් පස්වෙනි ස්ථානයට තියෙන්නේ. කොහොම වුණත් ගොඩක් වෙබ්සයිට් වල මෙන්න මේ SQL injection කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේක හා බග් බවුන්ට් වලට යන්න පුළුවන්. බග් බවුන්ට් වලට ඔයාලට ලොකු ගණනක් හොයා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝස් ටිකක් බලන්න. අපි නම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඒ වගේ මතක් කරන්න ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා පොඩි අපිට support එකක් දෙන්න. ඒ වගේම ඉස්සරහට එන වීඩියෝස් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ හොඳ නැද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරිනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඔක්කොටම සුබ දවසක්.